කොහොමද ඉතින් හැමෝටම වෙනසකටත් එක්ක අද මම බැලුවා ලස්සනම ලස්සන ඇනිමි ෆිල්ම් එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම මේ ෆස්ට් ටයිම් තමයි ඇනිමි ෆිල්ම් එකක් ඔයාලට ගේන්නේ. ඉතින් අන්න ඒක නිසා වීඩියෝ එකේ අඩුපාඩු එහෙම ඇති. ඉතින් මුලින්ම ඒකට සමා වෙන්න කියන ගමන්ම අපි යමු කතාවට. ඉතින් කතාව පටන් ගද්දිම අපිට තරුණ පිරිමි ළමයෙක් පෙන්නනවා. එයා එයාගේ account එකේ තිබ්බ හැම සතයක්ම වගේම එයාගේ බඩු හැම එකක්ම විකුණලා එයා ඒ සල්ලි නිදාගෙන ඉන්න අක්කා ගාවින් තියලා යනවා. ඉතින් මේ පිරිමි ළමයාගේ නම තමයි ෂෝයි ඉෂිදා. ඉතින් මම මෙයාට ඉෂිද කියලාම කියන්නම්. ඉතින් මේ ඉෂිද යන්නේ ওই පෙන පාරමෙන් පැනලා එයාගේ ජීවිතේ නැති කරගන්න. ඉතින් ඒ පනින්න හදනකොටම මල් වෙඩි වගේ පුපුරන සද්දයක් ඇහිලා එයාගේ අවධානය වෙනස් වෙලා එයා එතන යන්න යනවා. ඉතින් ඔයාලට උනත් මැරෙන්න හිතුනොත් ඒ හිතුණු වෙලාවෙම S2 තදින් වහගෙන එතනම ඉන්න. එතකොට ඉතින් ඔය මැරෙන්න අපෝ අදහස ඔක්කොම නැති වෙලා යනවා. හරි. ඉතින් ආයෙත් කතාවට යමු අපි. ඉතින් මැරෙන්න ගිය ඉෂිදගේ අතීතය අපිට පෙන්නනවා. ඉතින් ඉෂිද ඉන්නේ ස්කූල් එකට අලුතෙන් ගෑනු ළමෙක් එනවා. එයාගේ නම තමයි නිෂිමියා. ඉතින් සර් යාව යාළුවන්ට හඳුනලා දෙන්න කියලා කියද්දි නිෂිමියා එයාගේ බෑග් එකේ තිබ්බ පොතක් අතට අරගෙන ඒකේ පිටු පෙරලන්න ගන්නවා. ඉතින් ඒකේ තියෙන්නේ මගේ නම නිෂිමියා, මට කතා කරන්නවත් ඔයාලා කියන දේවල් ඇහෙන්නේවත් නැහැ. ඒක නිසා ඔයාලට මාත් එක්ක කතා කරන්න ඕනේ වුණොත් මේ පොතේ ලියලා මට කියන්න කියලා. ඉතින් ඊළඟට නිෂිමියා වට කරගෙන ගෑනු ළමයි වගේක් එයාලව නිෂිමියට අඳුන්වලා දෙනවා. ඉතින් මෙයාලා මේ දේවල් කරන්නේ අර නිෂිමියාගේ පොතේ ලියලා. ඉතින් නිෂිමියාත් ගොඩාක් කැමති යාළුවෝ ඇති කරගන්න. ඒත් ඉතින් නිෂිමියත් එක්ක කවුරුත් යාළු වෙන්නේ නැහැ. ඉතින් තවත් දවසක ඉස්කූල් එකට ආව ටීචර් කෙනෙක් සංඥා භාෂාව ගැන මෙයාලට කියලා දෙනවා. කියලා දීලා කියනවා ඔයාලත් ඒ භාෂාව ඉගෙන ගන්න. එතකොට නිෂිමියත් එක්ක ඔයාලට පොත්වලින් ලියලිය කතා කරන්න ඕනේ නැහනේ කියනවා. ඒත් එතන ඉන්න ඒනොක් කියන ගෑනු ළමයා ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ වුණත් සාරා කියලා ගෑනු ළමෙක් නැගිටලා කියනවා එයා සංඥා භාෂාව ඉගෙන ගන්න කැමතියි කියලා. ඉතින් එතකොට තමයි නිෂිමියාට යාළුවෙක් හම්බෙන්නේ. ඒත් ඉතින් නිෂිමියාගේ අවාසනාවකටද කොහෙද පවවදා ඉඳන් සාරත් ඉස්කෝල් එන්නේ නැහැ. ඉතින් ආයෙත් නිෂිමියා තනි වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි නිෂිමියාට දැන් ඉඳන් තමයි කරදර ඔක්කොම පටන් ගන්නෙ. ඉෂිදයි එයාගේ යාළුවෝ ටික එකතු වෙලා නිෂිමියට හරියට වද දෙන්න ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට දවසක් ඉෂිදා නිෂිමියා දාගෙන ඉන්න ඉයරින් බ්ලඩ් දෙක හයියෙන් ඇදලා ගන්නවා. ඉතින් ඒ කරපු වැඩේ නිසා නිෂිමියාගේ කන් දෙකෙන් ලේ එන්න ගන්නවා. ඒත් ඉතින් කෙල්ල ඒවක්වත් ගණන් නොගෙන ඉෂිදගෙන් අහනවා අපි යාළුවෝ වගේ ඉමුද කියලා. ඉෂිදා ඉතින් ආයේ නිෂිමියා විහිළුවකට අරගෙන නිෂිමියාගේ පොත් ටික විසික් කරන එතන තිබ්බ පොකුණකට. නිෂිමියා ඒවත් ඉෂිදට බයින් නැතුව ඒ පොකුණට බැලලා පොත් ටික කරගන්නවා. ඉෂිද කල්පනා කරනවා මෙයා මේ මොන වගේ ගෑනු ළමයෙක්ද කියලා. මොකද ඉතින් නිෂිමියා කොහොමත් තරහ ගත්තේ නෑනේ. ඊළඟ දවසේ ප්‍රින්සිපල් ඇවිල්ලා ළමයින්ට කියනවා නිෂිමියා ආයේ ඉස්කෝලේ එන්නේ නැහැ කියලා. මේ ක්ලාස් එකේ ළමයි හරියට නිෂිමියට වද දීලා තියෙනවා. නිෂිමියාගේ ඉයරින් බ්ලඩ් ගොඩාක් නැති වෙලා තියෙනවා. ඔයාලා දන්නවද ඒව කොච්චර ගණන්ද කියලා. මේ වැඩේ කරපු කෙනා කවුද කියලා ප්‍රින්සිපල් අහද්දී ක්ලාස් එකේ සර් කියනවා ඉෂිද තමයි මේ වගේ වැඩ කරන්න කියලා. ඉෂිදත් නැගිටලා වැරද්ද බාර අරන් කියනවා අපි හැමෝම නිෂිමියට විහිළුවක් කරේ කියලා. ඒත් ඉතින් අනිත් ළමයි ප්‍රින්සිපල්ට බය නිසා සම්පූර්ණ වැරද්ද දාන්න ඉෂිදට. ඉතින් ඒ වැඩෙන් ඉෂිදට තේරෙනවා යාළුවෝ හැමෝම ඉන්නේ යාළුවගේ වාසියට විතරයි කියලා. ඉතින් එයා ඒ දවසින් පස්සේ යාළුවෝ කාවත් ආශ්‍රය කරන එක නවත්තනවා. ඒ විතරක් නෙමෙයි එදායින් පස්සේ ඉෂිද මේ වර්තමාන ජීවිතේ වෙනකම්ම කිසිම යාළුවෙක් ආශ්‍රය කරන්නෙවත් එයාත් එක්ක කතා කරන්නෙවත් නැහැ. ඉතින් ඔන්න ඔය විදියට අපි ඒ දැක්කේ ඉෂිදගේ අතීතයේ වෙච්ච සිදුවීමක්. ඉතින් වර්තමානයේ ඉන්න ඉෂිදා
නිසිමියට කරපු වැරදිවලට පසුතැවෙන ගමන් තමයි මේ ඉන්නේ. එයා ජීවිතේ නැති කරගන්න ගිය හේතුවත් නිසිමිය වෙන්න පුළුවන්. ඉතින් ඊළඟට ඉසිදව ඉස්කූල් එකක ඉන්න අපිට පෙන්නනවා. ඉතින් මේක සංඥා භාෂාව ගණන තැනක්. ඉතින් එතනදී ඉසිද අහම්බෙන් වගේ දකින්න නිසිමියව. නිසිමියත් ඉසිදව දැකලා දුවගෙන ගියත් ඉසිද පස්සෙන්ම ගිහින් නිසිමියව හම්බෙනවා. ඉසිද සංඥා භාෂාවෙන් නිසිමියත් එක්ක පොඩි වෙලාවක් කතා කරනවා. ඊළඟට ඉසිදගේ ගෙදරට අපි වරගෙන යනවා. කට්ටිය කෑම කන ගමන් ඉද්දි ඉසිදගේ අක්කා අර ඉසිද තිබ්බ සල්ලි එක අරන් කියනවා ඔයා ඔයාගේ සල්ලි හැම එකක්ම මට දීලා මැරෙන්නද හැදුවේ කියලා. ඉතින් අක්කට ගොඩාක් දුක හිතිලා ඉසිදට බැනලා සල්ලි එක පුච්චන්න හදනවා. ඉසිද අක්කට පොරොන්දු වෙනවා ආයේ වගේ වැඩ කරන්නේ නැහැ ඕක පුච්චන්න එපා කියලා. ඉතින් ඒ ආසේ අක්කටත් නොදැනීම අර සල්ලි ටික පිච්චෙනවා. දෙන්න කොච්චර try කරත් ඒ සල්ලි එකක්වත් බේරගන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට ඉසිද යාගේ හයි ස්කූල් එකට යනවා. පොඩි කාලේ වගේම ඉසිද මේ වෙනකන් කිසිම යාළුවෙක් එක්ක කතා කරන්නේ නැහැ. ඉතින් අපිට බැලුවම පේනවා ස්කූල් එකේ ඉන්න හැම ළමයෙක්ගේ වගේම මූණේ කතර සලකුණක් දාලා තියෙනවා කියලා. ඉතින් ඒකින් කියන්නේ ඒ එක්කෙනෙක්වත් ඉසිදගේ යාළුවෙක් නෙමෙයි කියලා වගේම ඒ එක්කෙනෙක්වත් ඉසිදට සෙට් වෙන්නේ නැහැ කියලා. දවසක් ඉසිද කෑම කන ගමන් ඉද්දි හිතනම ආයෙ නිසිමියව හම්බෙලා කතා කරන්න තිබ්බනම් කියලා. ඒත් ඉසිදට නිසිමියව හම්බෙන්න හේතුවක් නැහැ. ඉසිද කැමති නැහැ හේතුවක් නැතුව නිසිමියව හම්බෙන්න. ඉතින් කෑම ටික කාලේ ඉසිද යන්නේ යද්දි දකින්නවා පිරිමි ළමයෙක් කවුද කොල්ල කට්ටියක් කරදර කරනවා එයාගේ බයිසිකලේ ඉල්ලලා. ඒ ළමයාත් කෑ ගහලා උදව් වෙලනවා. ඉසිද බැරිම තැන එයාගේ බයිසිකලේ අරන් යන්න කියලා අර පිරිමි ළමයට උදව් කරලා පයින්ම ගෙදර යනවා. ඉතින් ගිය ළඟට මේ යද්දි ඉසිද දකින්නවා අර පිරිමි ළමයා එයාගේ බයිසිකලේ අරන් එනවා. එයා කියනවා ඔයාගේ බයිසිකලේ ඔයාගේ තිබ්බ නිසා හොඳට ගියා මං ඒකෙන් තමයි ඔයාලා ගෙදර හොයාගත්තේ කියලා. ඒ ඉසිද එයාට ස්තුතියි නම අහනවා එයාගෙන්. ඉතින් අන්න ඒ වෙලාවෙම අර මාක් එක එයාගේ මූණෙන් ගැලවිලා යනවා. ඉතින් ඒ කියන්නේ ඉසිදට එයාව අල්ලලා ගියා කියන එක. ඉතින් ඉසිදගේ පළවෙනිම යාළුවා තමයි මෙයා. මෙයාගේ නම තමයි නටෂුගා. දෙන්න ඉතින් හොඳ යාළුවෝ වෙනවා. එයාලා එක එක තැන්වල ඇවිදින්න ගන්නවා. දැන් නම් ඉතින් ඉසිදගේ පාළුව තනිගම ටික ටික අඩු වීගෙන යන්නේ. ඉතින් දවසක් ඉසිද පාර යන ගමන් ඉද්දි දෙවියන්ගෙන් ඉල්ල යනවා මට නිසිමියව හම්බෙන්න හේතුවක් හොයලා දෙන්න කියලා. ඒ වෙලාවෙදිම හුණකට ගහගෙන එන කොලයක් එයා ගාවින් නතර වෙනවා. ඒකේ තියෙන්නේ අඩුවට පාන් දෙන තැනක්. ඒක දැක්කම ඉසිද කියනවා මේ තියෙන්නේ හොඳ හේතුවක් කියලා. ඉසිද එහෙම කියන හේතුව තමයි ඉසිද දැකලා තියෙනවා නිසිමිය හැමදාම හවසට මාළුන්ට පාන් දානවා. ඉතින් පහුවදාම කොල්ලා යනවා පාන් එකකුත් උස්සගෙන නිසිමියගේ ස්කූල් එකට. ඉතින් එතන ඉන්න ළමෙක් එයාට යන්න දෙන්නේ නැහැ. එයා කියනවා එයා නිසිමියගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා. ඉතින් ඉසිදට නම් ඒක හැවුවට පස්සේ ටිකක් අවුල් යනවා. ඉතින් ඊ අතරතුර ඉසිදගේ යාළුවයි අර ළමයයි රණ්ඩු වෙනවා. මං ඒ ළමයාගේ නම කිව්වේ නැහැනේ. ඉතින් මෙයාගේ නම තමයි යුසුරු. ඉතින් නිසිමියත් දකිනවා ඉසිදව. ඉසිදට නිසිමියව දැකලා ලැජ්ජ හිතලා එතනින් දුවලා යනවා. ඉතින් නිසිමියත් යනවා ඉසිදගේ පස්සෙන්. ඉතින් නිසිමිය පස්සෙන් මෙන්න නිසා ඉසිද බැරිම තැන දුවන එක නවත්තනවා. ඉතින් නිසිමිය එයා එක්ක කතා කරනවා. අනේ ඉතින් අර රණ්ඩු වෙවි හිටියේ ඩබලත් රණ්ඩුව පැත්තකින් තියලා මේ දෙන්න දිහා බලාගෙන ඉන්නවා කැමරාවකින්. ඉතින් යුසුරුට සංඥා භාෂාවෙම පුළුවන් නිසා ඒ දෙන්න කතා වෙන දේවල් නටෂුගාට කියන ගමන් තමයි දැන් ඔය ඉන්නේ. ඒ කතාව ඇස්සේ ඉසිදගේ අතින් නිසිමියගේ පොත එතන දෙප පොකුණට වැටෙනවා. ඉතින් ඒ පොත ගන්න කියලා නිසිමිය වතුරට පනිද්දි නිසිමියට උදව් කරන්න ඉසිදත් පනිනවා වතුරට. ඉතින් පොත නම් දෙන්න කොහොම හරි ගත්තා. ඒත් මාර වැඩේ වෙන්නේ. ඉසිද ස්කූල් එකේදී පොකුණට පැන්න නිසා ඉසිදට සති දෙකකට ස්කූල් තහනම් කරනවා. ඉතින් ඉසිදට දැන් සති දෙකක් යනකම් ගෙදර තමයි ඉන්න වෙන්නේ. කරන්න වැඩකුත් නැති නිසා අක්කගේ බබාවත් එක්කගෙන පාක් එකට යනවා ඉසිදා. ඉතින් ඒ ගිය වෙලාවේ යුසුරු ඉන්නව දකිනවා. ඉතින් යුසුරු ඉසිදට කියනවා මං තමයි මගේ කැමරාවෙන් ෆොටෝ එකක් අරන් FB දැම්මේ කියලා. ඉසිදට ඒක අහලා තරහ යන්නේ නැහැ. ඉසිදට තේරෙනවා යුසුරු අසනීපෙන් ඉන්නේ කියලා. ඉතින් එයාවත් එක්ක ගෙදර යන්න ඉසිද තීරණය කරනවා. ඉතින් යුසුරුත් ඉසිදගේ ගෙදරින් හොඳ කැම බේලකුත් එම කාලා යන්න යද්දි දකින්න වහිනවා කියලා.
ඉතින් ඒක නිසා ඉසිද යුසුරුව ගෙදර ඇල්ලනවා. ගේ ළඟටම ආවට පස්සේ ඉසිදට යුසුරුව ඇල්ලුවට යුසුරු ස්තුතියි කියලා සංඥා භාෂාවෙන් ඉසිදට කියනවා එයා කොල්ලෙක් නෙමෙයි කෙල්ලෙක් කියලා වගේම එයා නිසිමගේ නංගි කියලා. ඉතින් ඉසිදට දැන් කරගන්න දෙයක් නැහැ. එයා පුදුමෙන් වගේ බලාගෙන ඉන්නවා. ඊළඟ දවසේ ඉසුරු ඉසිදව හොයාගෙන එනවා එයාගේ කුඩේ අපහු දෙන්න. ඉතින් ඒ වෙලාවේ නටෂුගා දන්නේ නෑනේ ඉසුරු කියන්නේ කෙල්ලෙක් කියලා. එයා ඉසුරුගේ කරට එහෙම අතක් දාගෙන ඉන්නවා. ඉසිද මේ වෙලාවේ කියනවා ඉසුරු කියන්නේ කොල්ලෙක් නෙමෙයි කෙල්ලෙක් කියලා. ඒ වගේම නිෂිමියගේ නංගි කියලා. ඒ කැහුව විතරේ නටෂුගා ඈතට යනවා. ඉතින් බලන්නකෝ ගිය ඈත. හරි ඉතින් ඊළඟ දවසේ ඉසිදයි නිෂිමියයි ඉසුරුයි වගේම නටෂුගයි පාලමක් උඩ ඉන්න අපිට පෙන්නනවා. ඒ වෙලාවේ නිෂිමියා කියනවා ඉසිදට එයාගේ පරණ යාළුවෙක් වුණ සාරව දකින්න කැමතියි කියලා. ඉතින් ඔයාලට මතකයිනේ පොඩි කාලේ ඉස්කෝල් එකේ නිෂිමියට හම්බුන එකම එක යාළුවා එන්නේ යාව. ඉතින් නටෂුගා කියනවා සාරා ඉන්නේ ඒනොක් ඉන්න ඉස්කෝල් එකේමයි කියලා. අපි යාළගේ ස්කූල් එකට ගියොත් අපිට සාරව හොයාගන්න පුළුවන් වෙයි කියලා නටෂුගා කියනවා. ඉතින් හතර දිනම ට්‍රේන් එකේ නැගලා මේ ගමන යන පිටත් වෙනවා. ඒ යන අතරතුර නිෂිමියා ඉසිදට ස්තුතියි කියනවා මේ කරන උදව්වලට. ඉතින් කට්ටියම ට්‍රේන් එකේ බැහැලා යන ගමන් ඉද්දි එයාලට සාරව මුණ ගැහෙනවා. ඉතින් සාරම තමයි ඇවිත් මේ අය දැකලා කතා කරන්නේ. දෙන්න පරණ විස්තරෙම කතා කර කර ඉන්නවා. ඉතින් ඒ අතරතුර ඉසිදයි නටෂුගා එකතු වෙලා යනවා පරණ යාළුවා ඒනොක් හොයන්. ඉතින් ඒනොක් වැඩ කරන්නේ පෝස් ක්ලබ් එකක. ඒනොක් මෙයාලව දැකලා හැංගෙනවා. ඒක නිසා ඉතින් දැන් කොල්ලෝ දෙන්නට ඒනොක්ව බලන්න වෙන්නේ නැහැ. ඉතින් බව්වදාම නිෂිමියා කොණ්ඩේ හැමත් බැඳගෙන ලස්සනට ඇඳගෙන හැම ඉන්නවා. යුසුරුටත් හිතාගන්න බෑ අක්කගේ වෙනසද මොකද්ද කියලා. ඉතින් නිෂිමියා මේ යන්නේ ඉසිදව මීට් වෙන්න. කෙල්ල ඉස්තර කැමති. එයා ඒක ඉසිදට කියන්න තමයි මේ යන්න හදන්නේ. ඉසිද ඉතින් ඈතින් එද්දිම දකිනවා නිෂිමියාට ගොඩක් ලස්සනයි කියලා. ඉසිදට ඉතින් හිතාගන්න බෑ අද මේ නිෂිමියාගේ වෙනසට හේතුව මොකද්ද කියලා. නිෂිමියා වචන ගැටක ගහ කියනවා එයා ඉසිදට කැමතියි කියලා. ඒත් ඉසිදට නම් නිෂිමියා කියන එකක්වත් තේරෙන්නේ නැහැ. නිෂිමියා කියපු දේ ඉසිදට තේරුම් නැති නිසා දුක හිතිලා එයා එතනින් දුවගෙන ගිහින් එයාලේ ගෙදර යනවා. ඉතින් යුසුරු අහනවා අයියා අඬන්නේ කියලා. නිෂිමියා මැසේජ් එකකින් කියනවා එයා ඉසිදට කැමතියි කියලා කිව්වා කියලා. ඉතින් යුසුරු බය වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඉතින් ඒත් එක්කම එයාට මං කියපු එකක්වත් තේරුම් නැහැ කියලාත් නිෂිමියා කියනවා. ඉතින් යන්න ඒ වෙලාවේ තමයි යුසුරුගේ ඇඟට ලේ ටිකක් හුනන්නේ. ඊළඟට ඉසිද ගාවට. ඉසිද ක්ලාස් එක ඇතුළට ගියාට පස්සේ ඉසිද දකිනවා කවායි කියලා එයාගේ ක්ලාස් එකේ ඉන්න ගෑනු ළමයෙක් වෙනද වගේ නැතුව අද කොණ්ඩේ කඩන් ඇවිත් කියලා. ඉසිද ළඟට ගිහින් අහනවා ඇයි මේ වෙනසට හේතුව කියලා. කවායි කියනවා ඒක කෙල්ලන්ගේ මායාවක් කියලා. අන්න ඒ වෙද්දි කවායිගේ මායික් එකත් ගැලවිලා යනවා. ඉතින් ඒ කියන්නේ කවායිවත් ඉසිදට පෙට්ටුනා කියන එක. ඉතින් එතන හිටියේ තව කොල්ලෙක් ඇවිත් ඉසිදත් එක්ක කතා කරනවා. ඉතින් එයාවත් ඉසිදට පිට වෙලා යනවා. ඉතින් යාළුවෝ කට්ටියම එක්ක ඉසිද යනවා හොඳට විනෝද වෙන්න. ඉතින් ඉසිදට මාර සතුටුයි. මේ වෙනකන් ඉසිද හිටියේ මැරුණු මලකඳක් වගේනේ. දැන් ඉතින් එහෙම නැහැ. දවසක් කට්ටිය විනෝද වී ඉද්දි ඒනොක් කෙනා මෙතනට. එයා නිෂිමියව විතරක් කතුරුන්චිල්ලාව කියන්නේ එක්කන් යනවා. ඉසුරු මොලේ කල්පනා කරලා නිෂිමියගේ කරට කැමරාවක් එල්ලලා ඒකේ වීඩියෝත් ඔන් කරලා තියෙනවා. ඉතින් පහවදා ඉසුරු ඉසිද එක්ක අර කැමරාවේ තියෙන දේවල් බලනවා. ඉතින් ඒනොක් නිෂිමියට බනිනවා. එයා නිසා ඉසිදගේ එයාගේ යාළුකම් නැති වුණා කියලා. ඉතින් නිෂිමිය සංඥා භාෂාවෙන් සමා වෙන්න කියලා ඒනොක්ට කියනවා. ඒනොක්ට ඉතින් පේන්න බෑ නිෂිමිය මේ හැම වෙලේම හැම රෙද්දටම සමාව ඉල්ලන එක. ඉතින් එයා නිෂිමියට පාරකුත් ගහන මේකින් අපිට පෙන්නනවා. ඊළඟට තවත් දවසක් අපිට පෙන්නනවා. අද නිෂිමියාගේ අම්මගේ බර්ත්ඩේ එක. නිෂිමියා ඉසිදට එන්න කියනවා කේක් එකක් හදන්න උදව් වෙන්න. ඒත් ඉසිද වැඩි කැමැත්තක් නැහැ එන්න. මොකද නිෂිමියාගේ අම්මා ඉසිදට කැමති නැහැ. පොඩි කාලේ ඉසිදගේ අතින් නිෂිමියට උණු වැරදි නිසා. ඒත් ඉතින් නිෂිමියාගේ බලකිරීමටම ඉසිද යනවා. තුන්දෙනාම කේක් එකත් හදලා ඉවරයි. අම්මා ආවට පස්සේ දකිනවා ඉසිදව. හැබැයි ලොකු අවුලක් වෙන්නේ නැහැ. නිෂිමියා අම්මාව ෂේප් කරගන්නවා. කට්ටියම කෑම කන ගමන් එද්දි කතා වෙනවා මල්වෙඩි සංදර්ශනයක් ගැන. ඉතින් මෙයාලා ඉසිදටත් ආරාධනා කරනවා ඒකට යන්න. ඉතින් මල්වෙඩි බලන්න යන දවසත් මෙන්න මේ විදිහට ඇවිල්ලා.
කට්ටිය මල් වෙඩි බල බල ඉද්දි ඉසුරු අම්මා එක්ක යන නූඩල්ස් එකක් ගේන්නම්. ඉතින් ඊෂිද නිසිමියද එකට ඉඳගෙන ඉද්දි නිසිමිය එකපාරටම නැගිටලා මං ගෙදර ගිහින් එන්නම් කියලා සංඥා භාෂාවෙන් ඉෂිදට කියනවා. ඉෂිදත් එන්නද කියලා ඇහුවත් නිසිමිය ඉෂිදට එන්න එපා කියලා තනියම යනවා. ඉතින් ඒ අතරතුර ඉසුරුයි අම්මයිත් මෙතනට ඇවිල්ලා අහනවා නිසිමියා කෝ කියලා. ඉෂිද කියනවා නිසිමිය ගෙදර ටිකක් ගියා කියලා. ඉතින් ඉසුරු ඉෂිදට කියනවා අනේ මගේ කැමරාව ගේන්න අමතකුණා. ඉෂිද ඔයාට පුළුවන් ද අපේ ගෙදරකින් කැමරාව අරන් එන්න කියලා. ඉතින් ඉෂිදත් කැමති වෙලා එයා යනවා නිසිමියාගේ ගෙදර. ඉෂිද කැමරාවත් අරන් එන්න යද්දිම දකිනවා ජනේල ගාව හිටන් ඉන්න නිසිමියව. ඉෂිද බය වෙලා කෑ ගහනවා නිසිමියට. ඒත් නිසිමියට ඉෂිදව ඇහෙන්නේ නැහැ. ඉතින් නිසිමිය ජනේලෙන් එළියට පනිනවා. ඉතින් වාසනාවකට ඉෂිද නිසිමියව අල්ල ගන්නවා. ඉෂිද නිසිමියව අල්ලගෙන හිතනවා අනේ දෙවියනේ මට නිසිමියගෙන් සමාවක්වත් ඉල්ලන්න බැරි වුණා. ඒක නිසා නිසිමියගේ ජීවිතේ මට බේරලා දෙන්න. තව ඉෂිද පොරොන්දු වෙනවා එයාගේ ඉස්කෝලේ එකේ ඉන්න යාළුවෝ හැමෝම එක්ක කතා කරනවා කියලා. ඉෂිදට ඉතින් නිසිමියව බේරගන්න පුළුවන් වෙනවා. ඒත් ඉතින් අවාසනාවකට නිසිමියව උඩට ගද්දිම ඉෂිදව වැටෙනවා එතනින්. හැබැයි ඉතින් ඉෂිදව මේකෙන් මැරෙන්නේ නැහැ. ඒත් ඉතින් ඉෂිද කොම්ම තත්ත්වයකට වැටෙනවා. ඊළඟ දවසේ ඉසුරුයි අම්මයි යනවා ඉෂිදව බලන්න හොස්පිටල් එකට. ඒ වෙලාව නිසිමියගේ අම්මා ඉෂිදගේ අක්කගේ බිම වැටලා සමාව වෙලනවා. නිසිමියව බේරගන්න ගිහිනේ මේක උනේ කියලා. ඉෂිදගේ අක්කා අම්මට නැගිටින්න කියලා කියනවා. මේක වෙන්න තිබුණු දෙයක් වෙන්නේ නැති සමාව ගන්න ඕනේ නැහැ කියනවා. ඒ අතරතුර නිසිමියට ඒනොක් හොඳටම ගහනවා ඔයා නිසා තමයි ඉෂිදට මෙහෙම වුනේ කියලා. එතනට ඉතින් නිසිමියගේ අම්මා ඇවිත් ඒනොක් එක්ක රණ්ඩු වෙද්දි ඉෂිදගේ අක්කා ඇවිත් එයාලගේ රණ්ඩුව නවත්තනවා. දවසක් නිසිමියා ඉෂිදව හොස්පිටල් එකට බලන්න යද්දිත් ඒනොක් එකට ඉඩ දෙන්නේ නැහැ. එයා තමයි ඉෂිද ගවින් නැවතිලා එන්නේ. ඉතින් ඉෂිදව බලන්න නැති නිසා නිසිමියා දුක්ෙන් යද්දි නිසිමියාට නටෂුගාව හම්බෙනවා. ඉතින් නිසිමියා එයාගේ නෝට්බුක් එකේ ලියපු දෙයක් නටෂුගාට පෙන්නනවා. නිසිමියා ඒකේ කියන විදියට එයා නිසා ඉෂිදට නැති වුණ යාළුවෝ හැමෝම ආයෙ එකතු කරන්න ඕනේ කියලා තමයි තියෙන්නේ. නටෂුගත් මේ නිසිමියා කරන්න යන වැඩේට එකෙන්ම උදව් කරන්න කැමති වෙනවා. නිසිමියා ඉෂිදගේ පරණ යාළුවෝ හැමෝම ගාවට ගිහින් පෙන්ද වැටිලා ඉෂිද වෙනුවෙන් ආපහු හැමෝම යාළු වෙන්න කියලා කියනවා. හැමෝම ඉතින් ඒ වැඩට කැමති වුණත් ඒනොක් නම් කැමති වෙන්නේ නැහැ. නිසිමියා දවස් ගාණක් තිස්සේ ඒනොක්ගේ පස්සෙන් ගියත් ඒනොක් නම් කැමති වෙන්නේ නැහැ. දවසක් නිසිමියා හීනයක් දකිනවා ඉෂිද බායි කියලා යනවා. නිසිමියා හොඳටම බය වෙලා එයාලා දෙන්න හම්බෙච්ච පාලම ගාවට යනවා. ඉෂිද නැති නිසා නිසිමියා මෙතන වැටිගෙන අඬනවා. ඒ අතරතුර කෝමේකේ හිටිය ඉෂිද නැගිටිනවා. එයාට දැනෙනවා නිසිමියා එයාට කතා කරනවා වගේ. ඉෂිද එයාගේ ඇඟේ තිබ්බ වයර් කැරටි ටික ඔක්කොම අයින් කරලා අමාරුවෙන් වගේ දුවගෙන යනවා. ඉතින් ඉෂිදත් මේ යන්නේ එයාලගේ සුපුරුදු පාලම ගාවට. ඉෂිද දකිනවා ඉතින් මෙතන වැටිලා ඉන්න නිසිමියව. එයා ළඟට ගිහින් නිසිමියා සනසනවා. නිසිමියා සමාව ඉල්ලනවා එයා නිසා ඉෂිදට උන දෙයට. ඉෂිද නිසිමියට කියනවා ඔයා සමාව ඉල්ලන්න උනේ නැහැ නිසිමියා. මාත් කාලයක් ඔයා වගේම ජීවිතේ නැති කරගන්න හැදුවා. අපේ ජීවිත අපිට අයිතියක් නැහැ. ඒක නිසා ආයෙ ඔයා ඔය වගේ වැඩ කරන්න එපා කියලා සංඥා භාෂාවෙන් ඉෂිද නිසිමියට කියනවා. ඉතින් හොඳ වැඩේ කියන්නේ ඉෂිදට මේ වෙලාවේ කියවෙනවා නිසිමියා ඔයා එක්ක මට හැමදාම එකට ඉන්න ඕනේ කියලා. ඉෂිදට එකපාරටම ලැජ්ජ හිතෙලා බිම බලා ගන්නවා. ඉතින් නිසිමියටත් hina යනවා මේ ඉෂිද කරන වැඩ දැකලා. ඊළඟට දවස් 2-3කට පස්සේ අපිට පෙන්නනවා ඉෂිද ස්කූල් එකට ගියාට මොකද එයාට තාම යාළුවෙක් එක්ක කතා කරන්න ශක්තියක් නැහැ. ඉතින් මේ වෙලාවේ නටෂුගා ඇවිල්ලා ඉෂිදව තවත් ශක්තිමත් කරනවා යාළුවෙක් එක්ක කතා කරන්න කියලා. ඉතින් ඔයාලට මතක ඇතිනේ නිසිමියා ඉෂිදගේ යාළුවෝ ගාවට ගිහින් ඉෂිද වෙනුවෙන් ආපහු යාළු වෙන්න කියලා කිව්වා. ඉතින් නිසිමියාට පින් සිද්ධ වෙන්න යාළුවෝ හැමෝම ඉෂිද ගාවට ගිහින් පරණ තරහ මර අමතක කරලා කතා කරනවා. ඉෂිදත් බය නැතුව එයාලා එක්ක කතා කරනවා. ඉතින් අපිට පෙන්නනවා එයාගේ යාළුවෝන්ගේ මූණේ තිබ්බ මාක් ඔක්කොම ටික ගැලවිලා වැටෙනවා. ඉතින් මේ හැමදේම ඉතින් නිසිමියා නිසා. ඉතින් ඉෂිදට ගොඩාක් සතුටුයි ආපහු යාළුවෝ හැමෝම එකතු වෙන එකට. ඉතින් ඒත් එක්කම අපේ කතාවත් මේ විදිහට ඉවර වෙලා යනවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් අපිට ලයික් එකකුත් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන තියන්න. ඒ වගේම මේ වගේ ඇනිමි ෆිල්ම්ස් දිගටම ඕනේ නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන් යන්නත් අමතක කරන්න එපා. ආයෙමත් මේ වගේ ලස්සන කතාවකින් අපි ඉක්මනට හම්බෙමු.